ආයුබෝවන් 1D channel එකට ඔයාලා හැමෝම ආයෙමත් සාදරයෙන් පිළිගන්නවා. පහුගිය දාක මම පෝෂකාර සමාගම ගැන කරපු වීඩියෝ එකට ඔයාලගේ ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒකට ගොඩක් ස්තුතියි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ වගේම තවත් සම්මානනීය වාහන සමාගමක් ගැන. ඒ සමාගමේ නම ෆෙරාරි. අන්ත දුගී තත්ත්වයේ ඉඳලා ධනවත්ම පුද්ගලයෙක් වෙන්න කඳුළු සුසුම් සිනහ අභියෝග හමුවේ එන්සෝ ෆෙරාරිගේ ගමන ගැනයි අද අපේ කතාව වෙන්නේ. ඉතින් තාමත් 1D channel එක subscribe කරන්න බැරි වුණා නම් පහළ තියෙන බටන් එක click කරලා subscribe කරන්න. යාළුවන්ටත් බලා ගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ comment මාව ගොඩක් ශක්තිමත් කරනවා. ඒත් එක්කම like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ෆෙරාරි සමාගම ගැන කතා කරනකොට ඒ සමාගමේ නිර්මාතෘ එන්සෝ ෆෙරාරි ගැන කතා කරන්නම වෙනවා. ඉතාලියේ මොඩේනා කියන නගරයේදී 1898 පෙබරවාරි 18 වෙනිදා දුම්රිය කාර්මිකයෙක් වුණු ජ්‍යෙෂ්ඨ ඇල්ෆ්‍රෙඩෝ ෆෙරාරිට දාව ඇඩෙල් ගිසා බිස්පිනීගේ කුසෙන් එන්සෝ උපත ලබනවා. ඒක බොහොම දරුණු ශීත කාලයක් කියලායි දැනගන්න ලැබිලා තියෙන්නේ. එයාගේ උපත ලියාපදිංචි කරන්න යන්න බැරි වෙන තරමට අධික එම්පතනයක් තිබුණු හින්දා සතියකට පස්සේ ගිහින් ලියාපදිංචි කරනකොට ඒ මනුස්සයා වරද්දලා පෙබරවාරි 20 කියලා දාලා තිබුණලු. එයාට කනිෂ්ඨ ඇල්ෆ්‍රෙඩෝ එහෙමත් නැත්නම් ඩීනෝ කියලා වැඩිමහල් සහෝදරයෙක් ඉඳලා තියෙනවා. රැකියාවට අමතරව එයාගේ තාත්තා කාර්මික වැඩපොළක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. මේක බඩු පට්ටලයක් කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. ඒත් එයාලට හරියමන් ආදායමක් තිබිලා නැහැ. මේ වැඩබිම තිබුණු තැන දැන් ෆෙරාරි කෞතුකාගාරය නිර්මාණය කරලා තියෙනවා. එන්සෝට ක්‍රමවත් අධ්‍යාපනයක් ලැබිලා තියෙන්නේ බොහොම අඩුවෙන්. ඒ වෙනුවට එයා බොහොම ආසාවෙන් තාත්තගේ වැඩපොළේ වැඩ කරලා තියෙනවා. වයස අවුරුදු 10ක් වෙනකොට එයාගේ සිහිනය වෙලා තියෙන්නේ රේස් කාර් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. පළවෙනි ලෝක යුද්ධයේදී එයා කාලතුවක්කු රෙජිමෙන්තුවේ සේවය කරලා තියෙනවා. එයාගේ තාත්තයි අයියයි දෙන්නම 1916 දී වසංගතයක් විදිහට පැතුරුණු ස්පාඤ්ඤ උණ හැදිලා මරණයට පත්වීම එයාට දැඩිව බලපානවා. එන්සෝරත් 1918 දී ඒ උණම හැදිලා මරණාසන්න වුණත් එයා එකෙන් කොහොම හරි ගොඩ යනවා. ඒ දුර්වල සෞඛ්‍ය තත්ත්වයේ හින්දා එයාට හමුදාව සේවයෙන් අයින් වෙන්න වෙනවා. අතේ 7-5ක්වත් නැතුව පවුලේ කිසිම කෙනෙක් නැතුව එළියට ආපු එන්සෝට කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ එයා වාහන කර්මාන්තශාලාවල රැකියාවක් හොයනවා. ඒත් රැකියාවක් හොයාගන්නම බැරි වුණාම එයා ෆියට් සමාගමේ ස්වේච්ඡාවෙන් වැඩ ගන්නවා. ටික කාලයකට පස්සේ එයාට CMN කියලා වාහන හදන සමාගමක ටෙස්ට් ඩ්‍රයිවර් රස්සාවක් හම්බ වෙනවා. ඒ සමාගම කරන්නේ ට්‍රක් බොඩි වලින් කාර් හදන එක. පස්සේ එයාට රේසින් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට උසස් වීමක් ලැබෙනවා. 1919 දී එයාගේ පළවෙනි රේස් එකේදී එයා 4 වෙනි ස්ථානය දිනා ගන්නවා. ඒ අවුරුද්දෙම තෙල් ටැංකිය ලීක් එකක් හින්දා තවත් තරඟයකින් එයාට ලැබෙන්නේ 9 වෙනි තැන. 1920 දී එයා ඇල්ෆා රෝමියෝ සමාගමේ රේසින් කාර් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට බැඳෙනවා. 1923 දී එයාගේ පළවෙනි ග්‍රෑන්ඩ් ප්‍රී තරඟ ජයග්‍රහණය වාර්තා කරනවා. ඒ අවුරුද්දේම එයා ලෝරා ඩොමිනිකා ගැරෙල්ලෝ එක්ක විවාහ වෙනවා. මේ විවාහයෙන් 1932 දී එයාට ලැබෙන දරුවට ඇල්ෆ්‍රෙඩෝ කියලා නම තියෙනවා. සුරතල් නම වෙන්නේ එයාගේ අයියගේ ඩීනෝ කියන නමයි. කොහොම වුණත් එන්සෝට එයාගේ ගෙදර වැඩ කරපු ලීනා ලාඩි කියන සේවිකාවක් එක්ක අනියම් සම්බන්ධතාවයක් තිබිලා ඒකෙන් ලීනාට 1945 දී පියරෝ කියලා පුතෙක් උපත ලැබුණා. මේක ලෝරා දැනගත්තට එයා එන්සෝගෙන් දික්කහද වෙන්නේ නැහැ. මොකද ඒ කාලේ ඉතාලියේ දික්කහදේ තවනම් වෙලා තිබිච්ච නිසා. කොහොම වුණත් ලෝරා එන්සෝගේ මරණය තෙක්ම එයා එක්ක ඉඳලා තියෙනවා. 1924 දී එයා තරඟ 3කින් ජයග්‍රහණය කරනවා. එන්සෝගේ මිතුරන් වුණු ඌගෝ සිවෝකි කියන ධාවකයාගේ 1925 දී අන්ටෝනියෝ අස්කාරි කියන ධාවකයාගේ ධාවන තරඟ අනතුරු නිසා සිදු වුණු මරණ හින්දා එයාට ධාවන තරඟවල සහභාගී වෙන්න තිබුණු උනන්දුව ගොඩක් අඩු වෙනවා. 1932 දී එයාගේ පුතා වුණු ඇල්ෆ්‍රෙඩෝ එහෙම නැත්නම් ඩීනෝගේ උපතින් පස්සේ එයා ධාවන තරඟ කණ්ඩායමෙන් විශ්‍රාම ගන්නවා. විශ්‍රාම ගන්නකොට එයා ග්‍රෑන්ඩ් ප්‍රී තරඟ 41කට සහභාගී වෙලා ඒවයින් 11ක් දිනලා තිබුණා. එයාගේ මිතුරු ප්‍රංශ යුද ගුවන්යානා පදවන්නක් වුණු 1918 දී මිය ගිය ෆ්‍රැන්සිස්කෝ බරකාට ගෞරවයක් විදිහට එයා ගැල පැලඳගෙන හිටපු පසුපස ගාත්‍රේ හිටගත්තු අස්සෙක්ගේ රූපයක් එයාලගේ රේසින් ටීම් එකේ ලාංඡනය විදිහට එයා පාවිච්චි කරලා තිබුණා. පස්සේ මේ අස්සයා ෆෙරාරි සමාගමේ ලාංඡනය විදිහට එයා පාවිච්චි කළා. 1937 දී එයාලගේ රේසින් ටීම් එක විසුරු හැරියට පස්සේ එයා ඇල්ෆා රෝමියෝ සමාගමේ ස්පෝර්ට්ස් ඩිරෙක්ටර් විදිහට වැඩ බාර ගන්නවා. ඒත් 1939 දී ඇල්ෆා රෝමියෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකයෙක් එක්ක ඇති වුණු මතකැටුමක් හින්දා එයා ඒ සමාගමෙන් අයින් වෙනවා. එයාට රේස් පැදීමත් කාර් ඩිසයින් කිරීමත් එයා අත්සන් කරලා තිබුණු ගිවිසුමට අනුව වසර 5කට තහනම් කරනවා වුණත් ඊට පස්සේ එයා රේසින් ටීම් වලට අමතර කොටස් අපේන සමාගමක් පටන් ගන්නවා. 1940 දී එයා මිලේ මීලියා කියන ධාවන තරඟයට කාර් දෙකක් ඉදිරිපත් කරනවා. අවුරුදු ගණනාවක් පැවැත්වෙන මේ තරඟාවලිය සාමාන්‍ය වාහන ගමන් කරන පාරවල් වලයි පැවැත්වෙන්නේ.
දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් එක්ක ඒ වෙනකොට ඉතාලිය පාලකයා වුණු මුසොල්ලිනිගේ රජයට අවශ්‍ය කරන යුදෝපකරණ හදන්න එයාගේ කර්මාන්තශාලාව රජයට පවර ගන්නවා. මොඩේනාවල තිබුණු එයාගේ විනාශයට පත් වුණු කර්මාන්තශාලාව වෙනුවට අලුතෙන් කර්මාන්තශාලාවක් මෙරිනෙලෝ වල ආරම්භ කරනවා. යුද්ධය අවසන් වෙනකොට එයාගේ නමින්ම කාර් නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ඒ සමාගම තමයි සීමා සහිත ෆෙරාරි සමාගම. මේ වෙනකොට රේසින් කාර් නිෂ්පාදනයේ ආධිපත්‍යය දරපු ඇල්ෆා රෝමියෝ සමාගම එක්ක තරඟ වදින්න ෆෙරාරි සමාගමට සිද්ධ වෙනවා. ඒ සඳහා එයා රේසින් ටීම් එකක් සාදා ගන්නවා. ඒකේ පළවෙනි ජයග්‍රහණය 1949 දී වාර්තා කරන්න එයා හදපු ෆෙරාරි 166mm කාර් එක සමත් වෙනවා. 1951 දී බ්‍රිතාන්‍යයේ තිබුණු සිල්වර්ස්ටෝන් රේස් එකේදී එයාගේ කාර් එක ඇල්ෆා රෝමියෝ සමාගමේ ප්‍රබල ඇල්ෆෙට්ටා 159 කාර් එක පරදවපු සතුටට එයා පොඩි ළමෙක් වගේ ඇඬුවා කියලා වාර්තා වෙනවා. 1952 දී ඇල්බර්ටෝ අස්කාරි කියන ධාවකයා ෆෙරාරි 500 කාර් එකකින් ලෝක ශෘතාවේ දිනා ගන්න සමත් වෙනවා. 1953 දී නැවතත් ෆෙරාරි 500 F2 කාර් එකකින් ඇල්බර්ටෝ අස්කාරි නැවතත් ලෝක ශෘතාවේ දිනා ගන්නවා. මේ වෙනකොට සෑම කාර් එකක්ම එයාලගේ රටේ රේසින් වර්ණයෙන් පාට කරන්න කියලා නීතියක් තිබුණු හින්දා එයාගේ කාර් වලට ඉතාලියේ රේසින් වර්ණය වුණු රතු පාට පින්තාරු කරලා තියෙනවා. ඔයාලා දකින ගොඩක් ෆෙරාරි කාර් රතු පාට ඒකින්දයි. 1953 දී ඇමරිකාවේ ඉන්ඩියානා පොලිස් වල රේස් එකට ඉදිරිපත් කරපු ෆෙරාරි 375 කාර් එක අස්කාරි අතින් අනතුරට ලක් වුණු හින්දා ඒ රේස් එකෙන් අයින් වෙන්න එයාලට සිද්ධ වෙනවා. මේලඟ රේස් වලට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා එයා ස්පෝර්ට්ස් කාර් නිෂ්පාදනය කරලා අලෙවි කරන්න තීරණය කරනවා. දිගින් දිගටම මෝටර රථ ධාවන තරඟ වලට වාහන ඉදිරිපත් කරලා ජයග්‍රහණය කිරීම හින්දා ෆෙරාරි වාහන ජනප්‍රිය වෙනවා. ඒත් නැවතත් අභාග්‍ය ෆෙරාරි වෙත එන්නේ 1957 දී මිලේමීලියා රේස් එකේදී වුණු අභාග්‍ය සම්පන්න අනතුරක් නිසා. මේ කාලේ ඉතාලියේ තිබුණු දුර්වල මාර්ග පද්ධතියත් නරඹන්නන්ගේ ආරක්ෂාව ගැන තිබුණු අඩු සැලකිල්ලත් වැඩි වේගකින් ධාවනය කිරීමත් හින්දා ගොඩක් අනතුරු සිද්ධ වුණා. පැයට කිලෝමීටර් 250ක වේගයෙන් ධාවනය වුණු ෆෙරාරි 335S කාර් එක ඉදිරිපස ටයරයක් පුපුරලා ඒක නරඹන්නන් අතරට කඩා වදිනවා. මේ අනතුරෙන් 11 දෙනෙකුගේ ජීවිත අහිමි වෙනවා. ඒ අතරේ මෝටර රථ ධාවකයෙක් සහ කුඩා ළමුන් 5 දෙනෙක් ඉඳලා තියෙනවා. මේ අනතුර හින්දා ෆෙරාරි සමාගමටත් ටයර් නිෂ්පාදනය කරපු එන්ග්ලෙබර්ට් කියන සමාගමටත් මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පෙවරනවා. දීර්ඝ කාලයක් තිස්සේ ඇදුණු ඒ නඩුව 1961 දී නිෂ්ප්‍රභා කරනවා. 1956, 1958 සහ 1961 අවුරුදු වල ෆෝමියුලා 1 තරගාවලි ජයග්‍රහණය කරන්න ෆෙරාරි කාර් සමත් වෙනවා. ඒ වගේම 1960 ඉඳලා 1965 වෙනකන් එක දිගට වසර 6ක් ප්‍රංශයේ ලූ මොන් තරගාවලිය ජයග්‍රහණය කරන්න ෆෙරාරි වාහන පදපු ධාවකයින්ට හැකි වෙනවා. 1956 දී දක්ෂ එන්ජින් ඩිසයිනර් කෙනෙක් වුණු එයාගේ සහ ලෝරා ෆෙරාරිගේ පුතා ඩීනෝ ෆෙරාරි ඩුෂෙන් මස්ලර් ඩිස්ට්‍රෝෆි කියලා මාංශපේශි සහ ස්නායු සම්බන්ධ රෝගයකින් මරණයට පත් වෙනවා. ඒ වෙනකොට ඩීනෝගේ වයස අන්තම් අවුරුදු 24ක් විතරයි. ඩීනෝගේ මරණය එන්සෝට දැඩිව බලපානවා. එහෙන් මනුෂ්‍ය ඝාතනය ගැන නඩුවක්. මෙහෙන් පුතාගේ මරණය. එන්සෝට ප්‍රබල මානසික පීඩනයක් ගෙන දෙනවා. එයාගේ පසුබෑම හින්දා එන්සෝගේ බිරිඳ ලෝරා ෆෙරාරි සමාගම පාලනයට යොමු වෙනවා. ඒ අතර 1961 දී සිදු වුණු අමිහිරි සිදුවීමක් හින්දා ෆෙරාරි ආයතනයේ අලෙවි කළමනාකරු, ප්‍රධාන ඉංජිනේරු, ක්‍රීඩා ප්‍රවර්තක නිලධාරී වගේ වැදගත්ම පුද්ගලයෝ කීප දෙනෙක් ෆෙරාරි සමාගමෙන් ඉවත් වෙලා එයාගේ තරඟකාරයෙක් වුණු ATS කියලා සමාගමකට සම්බන්ධ වෙනවා. ඒත් එක්කම එයාගේ හොඳම රියදුරන් දෙදෙනෙක්ව ෆෙරාරි සමාගමෙන් ඉවත් කරගන්න ATS සමාගම සමත් වෙනවා. මේක එන්සෝ හඳුන්වන්නේ Great Walk Out එහෙමත් නැත්නම් මහා හැරයාම කියලා. මේකට ඇත්ත හේතුව ඊට ගොඩක් කාලයකට පස්සේ එළි වෙලා තිබුණා. ඒ දවස්වල එන්සෝගේ බිරිඳ සේවකයින්ට බොහොම පහත් විදිහට සලකලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ ඉවත් වෑමෙන් ෆෙරාරි සමාගම ලොකු අපහසුතාවයකට පත් වුණත් ඒක ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කරගන්න එන්සෝ නිසි ක්‍රියාමාර්ග ගන්නවා. එයාගේ සමාගමේ හිටිය කනිෂ්ඨ ඉංජිනේරුවන් උසස් කිරීමෙන් සහ තවත් අලුතෙන් ෆෝමියුලා 1 රියදුරන් 4 දෙනෙක් බඳවා ගැනීමෙන් ඒකට ප්‍රතිචාර දක්වනවා. මේ කතාවටම සම්බන්ධ ගොඩක් අය දන්න අතුරු කතාවක් තියෙනවා. ඒ දවස්වලම එන්සෝ වෙතට ආපු ෆෙරෝෂියෝ ලැම්බෝගිනි කියන ට්‍රැක්ටර් සහ ගොවි උපකරණ නිෂ්පාදකයා එයා මිලදී ගත්තු ෆෙරාරි කාර් එකක ක්ලච් එකේ දෝෂයක් ගැන කතා කරන්න එන්සෝව මුණ ගැහෙනවා. ඒත් එන්සෝ ලැම්බෝගිනිට අපහාස කරලා එලව ගන්නවා. මේක එන්සෝ කරපු ලොකු වරදක්. ෆෙරෝෂියෝ ඒ අපහාසයට උත්තර විදියට ඔයාලා හැමෝම දන්න ලැම්බෝගිනි කාර් නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ලැම්බෝගිනි සමාගම ෆෙරාරි සමාගමට ලොකු අභියෝගයක් වෙනවා. 1964 දී ජෝන් සර්ටින් කියන ධාවකයා ෆෙරාරි කාර් එකකින් ලෝක ශෘතාවේ දිනා ගැනීමත් එක්ක ෆෙරාරි 250 සීරීස් එකේ අලෙවිය වැඩි වෙනවා. ඒත් එක්කම ෆෙරාරි ඩීනෝ කාර් වල අලෙවියත් වැඩි වෙනවා. ඒ කොහොම වුණත් 1960 දශකයේ අවසාන භාගයේදී වාහන වලට අලුතෙන් පැනවෙන ආරක්ෂාව පිළිබඳ රෙගුලාසි සහ වායු විමෝචන නීති වගේ දේවල් නිසා නිෂ්පාදන වියදම් අධික වීම වගේ හේතු ගොඩක් හින්දා සමාගම පාඩු ලබන තත්ත්වයට පත් වෙනවා. ඒත් එක්කම තරංකාරී මසරාටි ලැම්බෝගිනි වගේ සමාගම් හින්දා මේ තත්ත්වය තවත් උග්‍ර වෙනවා. ඊට පස්සේ එයා සමාගම දිගටම පවත්වාගෙන යන්න ආයෝජකයෙක්ව සොයනවා. එයා ෆෝඩ් සමාගම එක්ක ගිවිසුම්ගත වෙන්න උත්සාහ කරනවා.
ෆෝඩ් සමාගමත් ඒ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 18කට කොටස් මිලදී ගන්න කැමති වෙනවා. ඒත් ෆෝඩ් සමාගම රේසින් කාර් වලට මුදල් යොදවීම පාලනය කරනවා වගේම රේසින් කාර් නිෂ්පාදනය කිරීම එන්සෝගෙන් ඉවත් කරනවා කියලා ගිවිසුමේ තිබුණු හින්දා එන්සෝ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ 1965 දී ෆියට් සමාගම එක්ක ගිවිසුම් ගත වෙලා ෆෙරාරි සමාගමේ කොටස් වලින් ටිකක් ෆියට් සමාගමට පවරනවා. ගිවිසුමට අනුව රේස් කාර් සැලසුම් කිරීම සහ නිෂ්පාදනය එන්සෝ තමාවිතම තබා ගන්නවා. ෆියට් සමාගම 1969 වෙනකොට ෆෙරාරි සමාගමේ කොටස් වලින් 50% වෙනකන් ගන්නවා. 1988 වෙනකොට යාලා ෆෙරාරි සමාගමේ කොටස් වලින් 90%ක් අත්පත් කරගන්නවා. ෆෙරාරි සමාගමට යාබද ඉඩම මිලදී අරගෙන 1972 දී ෆෙරාරි සමාගමේ වාහන පරීක්ෂා කරන්න ෆියොරානෝ සර්කිට් කියලා කිලෝමීටර් 3ක රේසින් ට්‍රැක් එකක වැඩ අවසන් කරනවා. 1979 දී ජෝඩි ෂෙක්ටර් ෆෙරාරි 312 T4 කාර් එකකින් ශූරතාවය දිනා ගන්නවා. ඒත් ඊට පස්සේ ෆෙරාරි රේසින් ටීම් එකට ලොකු ජයග්‍රහණ ලබා ගන්න හැකි වෙන්නේ නැහැ. ඒ හින්දා එන්සෝ ටර්බෝ එන්ජින් වලට මාරු වෙන්න තීරණය කරනවා. 1982 දී ෆෙරාරිලගේ දෙවෙනි ටර්බෝ එන්ජිම සහිත කාර් එකක් වුණු 126 C2 කාර් එක හොඳ තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒත් ඒක පැදපු ජිලි විල්නෝව් කියන ධාවකයා බෙල්ජියන් ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලියේදී රෙනෝල්ට් F1 කාර් එකක පිටුපස කැඩලා සිදුවන අනතුරෙන් කකුල් දෙකම කැඩලා එයාගේ ෆෝමියුලා 1 රේස් පැදිල්ල එතනින්ම අවසන් වෙනවා. ඊට පස්සේ එන්සෝට 1987 වෙනකම් ෆෙරාරි කාර් එකක් තරගයක් ජයග්‍රහණය කරනවා දකින්න ලැබෙන්නේ නැහැ. 1987 දී ගර්හාඩ් බර්ගර් ෆෙරාරි F187 කාර් එකකින් ඕස්ට්‍රේලියන් ග්‍රෑන්ඩ් ප්‍රී තූරතාවය දිනා ගනිද්දී දෙවෙනි තැනට එන්නේ අයර්ටන් සෙනා. ඒත් එයා තහනම් බ්‍රේක් සිස්ටම් එකක් පාවිච්චි කරලා තිබුණු හින්දා තුන්වෙනි තැන ගත්තු ඒ ජාතියේම කාර් එකක් පැදපු මයිකල් ඇල්බර්ටෝ දෙවෙනි තැනට එනවා. එයාගේ කණ්ඩායම් වල තරඟ කරන අය අතරේ තරඟකාරී බවක් ඇති වෙන විදිහට එයාලා උසි ගන්නවා කියලා වගේම රියදුරන්ට අනවශ්‍ය විදිහට මානසික පීඩනයක් දුන්නා කියලා එන්සෝට නොයෙක් විවේචන එල්ල වෙලා තියෙනවා. ඒ හින්දාම එයාගේ ටීම් වල රියදුරන් අනතුරු වලට ලක්වීම වැඩි බවට වැඩිදුරටත් විවේචන එල්ල වෙලා තියෙනවා. 1955 ඉඳලා 1977 වෙනකම් ෆෙරාරි ටීම් වල රියදුරන් 8 දෙනෙක් අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම වාහන වල දෝෂ හෝ අඩුපාඩුකම් ඇති වුණු අවස්ථාවලදීත් එයා රියදුරන්ගේ දක්ෂතා අගය කරලා තියෙනවා. එයා බොහොම තදින් එයාගේ කණ්ඩායම් පාලනය කරලා තියෙනවා. ඒත් ඒ ක්‍රියාමාර්ග වලින් හොඳ ප්‍රතිඵල එයා ලබාගෙන තියෙනවා. එන්සෝ ෆෙරාරි වැඩි මාධ්‍ය සංදර්ශන වලට සහභාගී වුණු කෙනෙක් නෙමෙයි. එයා ගොඩක් හොදකලාවට කැමති කෙනෙක් කියලායි දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ වගේම එයා සම්මුඛ සාකච්ඡා වලට සහභාගී වෙලා තියෙන්නේ බොහොම අඩුවෙන්. එන්සෝ 1988 අගෝස්තු 14 වෙනිදා ලියුකේමියා රෝගයෙන් හින්දා මෙලොව හැර යනවා. එයාගේ අවසන් කැමැත්තට අනුව මරණය මාධ්‍ය වලට නිවේදනය කරන්නේ අගෝස්තු 16 වෙනිදා. ඒ වෙනකොට පෞලි සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් අගෝස්තු 15 වෙනිදා එයාගේ අවසන් කටයුතු සිදු කරලා තිබුණා. එයාගේ මරණයට දින කිහිපයකට කලින් එයාගේ කැපවීමේ ප්‍රතිඵලයක් විදියට ෆෙරාරි F40 කාර් එක එළිදක්වලා තිබුණා. 2002 දී එයාට ගෞරවයක් විදියට ෆෙරාරි එන්සෝ කාර් එක එළිදක්වලා තියෙනවා. එන්සෝගේ මරණයට සත කිහිපයකට පස්සේ පැවැත්වුණු ඉතාලි ග්‍රෑන්ඩ් ප්‍රී තරගයෙන් පළවෙනි සහ දෙවෙනි ස්ථාන දෙකම දිනා ගන්න ෆෙරාරි කාර් පැදපු ගෙර්හාඩ් බර්ගර් සහ මිකාඑලේ ඇල්බරේටෝ කියන ධාවකයන් සමත් වෙලා තියෙනවා. ඒ වගේම 1999 ඉඳලා 2004 වෙනකම් කන්ස්ට්‍රක්ටර්ස් චැම්පියන්ෂිප් එක ජයග්‍රහණය කරන්න එයාගේ කණ්ඩායම සමත් වෙලා තියෙනවා. ඊට අමතරව 1999, 2004, 2007 සහ 2008 අවුරුදු වල ෆෙරාරි ටීම් එකේ මයිකල් ෂූමාකර් වර්ල්ඩ්ස් ඩ්‍රයිවර්ස් චැම්පියන්ෂිප් එක ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙනවා. එන්සෝ ෆෙරාරිට 1927 දී කොමෙන්දතෝරේ කියන ගෞරව නාමයත් 1952 දී කැවලියාරි ඩිල් අවෝරෝ කියන ගෞරව නාමයත් ඉතාලි රජය විසින් ප්‍රදානය කරලා තියෙනවා. කොමෙන්දතෝරේ කියන්නේ එංගලන්තයේ නයිට් පදවියට සමාන තත්ත්වයක්. ඒ වගේම එයාට හමාර් හල්ත් කියන සම්මානයත් 1965 දී කොලම්බස් සම්මානයත් 1987 දී ඩිගාස්පෙරි කියන සම්මානයත් හිමිලා තියෙනවා. එයාව 1994 දී ඉන්ටර්නැෂනල් මෝටර් ස්පෝර්ට්ස් හෝල් ඔෆ් ෆේම් එකට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම 2000 අවුරුද්දේදී ඔටෝමෝටිව් හෝල් ඔෆ් ෆේම් එකට ඇතුළත් කරලා තියෙනවා. ෆෙරාරි සමාගම මුල ඉඳලා හදපු කාර් මොනවද කියලා විස්තරයක් කරන්න ඕන. ඒත් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා ඒ විස්තර මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට කියන්නම්. මොකද කාර් ගොඩක් ගැන විස්තර කියන්න තියෙනවා. මම කලින් කරපු පෝෂේ වීඩියෝ එකනුයි මේ වීඩියෝ එකනුයි විස්තර කරන්නේ බිඳුවේ ඉඳලා පටන් අරන් කෝටිපතියෝ වෙනකන් ගියපු මිනිස්සු දෙන්නෙක් ගැන. එයාලගේ ධෛර්යය, කැපවීම, නොපසුවාසන උත්සාහය, අලුත් විදියට සිටීම, නව තාක්ෂණය ගැන තියෙන උනන්දු වගේ ගොඩක් දේවල් අපිට ආදර්ශයට ගන්න පුළුවන්. ඔයාලටත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. ටිකක් වෙනස් විදියට හිතලා බලන්න. එහෙනම් අදට සමුවරන් යන්නයි සූදානම් වෙන්නේ. මෙතෙක් වෙලා 1D channel එකත් එක්ක හිටපු ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔක්කොම ෆෙරාරි කාර් ගැන විස්තරයක් ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. ගිහින් එන්නම්.